සියලු දෙනාගේම ආයුෂ්තාවත් දිගු වේවා. ඔන්න අද ගෙනාවා ඔයාලා වෙනුවෙන් ඉතාම වැදගත් වෙන වීඩියෝ එකක්. මේ වීඩියෝ එක නරඹීමට ප්‍රථමව සියලු දෙනාම අපේ channel එක subscribe කරලා ඉදිරියට එකතු වෙන්න කියලා සියලු දෙනාටම ආරාධනා කරනවා. එහෙනම් අපි තවත් කතා කරලා වීඩියෝ එකට 2026 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ක්වොලිෆයි වටේ ප්‍රථම තරඟයේ බානුක රාජපක්ෂ නියෝජනය කරන ජෙෆ්නා කණ්ඩායම හා තසුන් චානක නියෝජනය කරන ගාලු කණ්ඩායම අතර ඊයේ පැවැත්වුණා. කොළඹ ප්‍රේමදස ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ තරඟයේදී ප්‍රථමයෙන් පන්දුර පහර දුන් ජෙෆ්නා කණ්ඩායම නියමිත පන්දුවර 20 අවසානයේදී කඩලු දෙකක් පමණක් දැවී දෙවන්ත ලකුණු 231 ලකුණු පුරක් නිර්මාණය කරනු ලැබුවා. ඊයේ දිනේදී ජෙෆ්නා කණ්ඩායමේ නැගුරුමකට පත් වූ කමිල් විචාර නදවි පන්දු 55කින් ශතකයක් ලබා ගනිමින් ලකුණු 108ක් ලබා ගැනීමට සමත් වුණා. ඔහුගේ මේ සුපිරි ඉනිමට 6 පාරවල් 7ක් සහ 4 පාරවල් 10ක් ඇතුළත් වුණා. ප්‍රථම කඩුල්ලේ සමතාව ලකුණු 35කට සීමා වෙමින් ආයුෂ්ක ප්‍රනාන්දු පන්දු 14කින් ලකුණු 19කට දැවී ගියා. ජෙෆ්නා කණ්ඩායම වෙනුවෙන් අවසාන භාගයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ රිඩෝයි පන්දු 21කින් වේගවත් ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඔහුගේ ඉනිමට 6 පාරවල් 5ක් සහ 4 පාරවල් 3ක් ඇතුළත් වුණා. නෆීද පන්දු 32කින් ලකුණු 54ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමද 6 පාරවල් 3කින් සහ 4 පාරවල් 4කින් වර්ණවත් වුණා. ගාලු කණ්ඩායම වෙනුවෙන් ජේවුඩ් පන්දු 3ක් යවා ලකුණු 46ක් ලබා දී එක් කඩුල්ලක් ලබා ගත්තා. ගාලු කණ්ඩායමේ අන් කිසිදු පන්දුවන්නකට එකඳු කඩුල්ලක් හෝ දවා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව ජෙෆ්නා කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලකුණු 35 දීත් දෙවන කඩුල්ල ලකුණු 173 දීත් දැවී ගියා. ලකුණු 243ක අති දෙවන්ත ඉනිමක් හම්බෑම සඳහා පැමිණි ගාලු කණ්ඩායම ප්‍රබල අභියෝගයක් ලබා දෙමින් ලකුණු 228ක් ලබා ගැනීමට සමත් වෙනවා. ගාලු කණ්ඩායම වෙනුවෙන් හාපර් පන්දු 21කින් ලකුණු 44ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට දෙවන්ත 6 පාරවල් 2ක් සහ 4 පාරවල් 6ක් ඇතුළත් වුණා. චරිත ශ්‍රී ලංකා ලබා ගත්තේ පන්දු 13කින් ලකුණු 27ක් පමණයි. ඔහුගේ ඉනිමටද 6 පාරවල් 2ක් සහ 4 පාරවල් 3ක් ඇතුළත් වුණා. ගාලු කණ්ඩායම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ චාමික කරුණාරත්න පන්දු 21කින් ලකුණු 39ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට දෙවන්ත 6 පාරවල් 3ක් සහ 4 පාරවල් 3ක් ඇතුළත් වුණා. සහන ආරච්චිගේ ලබා ගත්තේ ලකුණු 8ක් පමණයි. නායක දසුන් ශානක පන්දු 19කින් ලකුණු 34ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමටද 6 පාරවල් 3ක් සහ 4 පාරවල් 2ක් ඇතුළත් වුණා. මොහමඩ් නවාස් ලකුණු 10කට දැවී ගියා. තරගයේ අවසාන භාගයේදී කොළඹගේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 9කින් ලකුණු 27ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 6 පාරවල් 2ක් සහ 4 පාරවල් 3ක් ඇතුළත් වුණා. ඔහුගේ ඉනිමද ගාලු කණ්ඩායම ජයග්‍රහණය කර අරගෙන යාමට ප්‍රමාණවත් වූයේ නැහැ. ජෙෆ්නා කණ්ඩායම වෙනුවෙන් මොහමඩ් සිරාස් පන්දු 4 යවා ලකුණු 32කට කඩලු 3ක් ලබා ගත්තා. මීට අමතරව විලියම්ස් කඩලු 2ක් සහ දිල්ෂාන් මස්සංග හසන් සහ දුනිත් එල්ලාගේ අතරේ එක් කඩලවකින් බෙදී ගියා. ගාලු කණ්ඩායමේ ප්‍රථම කඩලු ලකුණු 1 දීත් දෙවන කඩලු ලකුණු 76 දීත් තුන්වන ලකුණු 85 දීත් හතරවන කඩලු ලකුණු 97 දීත් පස්වන කඩලු ලකුණු 160 දීත් හයවන කඩලු ලකුණු 165 දීත් හත්වන කඩලු ලකුණු 176 දීත් අටවන කඩලු ලකුණු 190 දීත් දැවී ගියා. ඒ අනුව ගාලු කණ්ඩායම ජෙෆ්නා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් ලබා දෙමින් පන්දු 20 අවසානයේදී ලබා ගත්තේ කඩලු දෙකක් දැවී ලකුණු 242ක් පමණයි. 2026 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ අවසන් මහ තරගයේ සුදුසුකම් ලබාගත් ප්‍රථම කණ්ඩායම බඩපත් වීමට ජෙෆ්නා කණ්ඩායම ඊයේ දිනේදී සමත් වුණා. මේ තරගයෙන් පරාජයටපත් වූ ගාලු කණ්ඩායමට අවසාන මහ තරගයට පිවිසීම සඳහා තවත් එක් අවස්ථාවක් හිමි තිබෙනවා. ක්වොලිෆයි වටේ දෙවන තරගයේ ඊයේ රාත්‍රියේදී කොළඹ කණ්ඩායම සහ කැන්ඩි කණ්ඩායම අතර පැවැත්වුණා. මේ තරගයේදී ප්‍රථමයෙන් පන්දුර පාඩු කොළඹ කණ්ඩායම නිමිත පන්දුවර 20 අවසානයේදී කඩලු 7ක් දැවී ලකුණු 203ක් ලබා ගත්තා. කොළඹ කණ්ඩායම වෙනුවෙන් මැක්ඩමර්ට් පන්දු 29කින් ලකුණු 71ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට දෙවන්ත 6 පාරවල් 7ක් සහ එක් 4 පාරක් ඇතුළත් වුණා. නායක හාමිද් වෙන්ඩිස් පන්දු 16කින් ලකුණු 28යි. ඔහුගේ ඉනිමටද 4 පාරවල් 5ක් ඇතුළත් වුණා. ජනිත් ලියනගේ පන්දු 19කින් ලකුණු 32ක් ලබා තිබී දැවී ගියා. ඔහුගේ ඉනිමටද 6 පාරවල් 3ක් සහ එක් 4 පාරක් ඇතුළත් වුණා. ජෙමින් නීෂම් පන්දු 23කින් ලකුණු 41යි. ඔහුගේ ඉනිමටද එක් 6 පාරක් සහ 4 පාරවල් 6ක් ඇතුළත් වුණා. කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පන්දුවීමක් දියත් කළ නුවන් තුෂාර පන්දු 4 යවා ලකුණු 31ක් ලබා දී කඩලු 2ක් ලබා ගත්තා. කොළඹ කණ්ඩායමේ ප්‍රථම කඩලු ලකුණු 3 දීත් දෙවන කඩලු ලකුණු 13 දීත් තුන්වන කඩලු ලකුණු 58 දීත් හතරවන කඩලු ලකුණු 115 දීත් පස්වන කඩලු ලකුණු 173 දීත් හයවන කඩලු ලකුණු 186 දීත්
7 වෙනි කඩුල්ල ලකුණු 203 දී දෙවි ගියා. ලකුණු 204ක දෙවන්ති ඉලක්කය හඹාම සඳහා පැමිණි කැන්ඩි කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ සියලු දෙනා දෙවි පන්දුවර 18යි පන්දුවර 4ක් අවසානයේදී ලකුණු 135 පමණයි. තරඟාවලිය පුරාවටම ඉතාමත් සාර්ථක වෙමින් මේ තරඟයේදීද සාර්ථක ඉනිමැදියත් කළ ලහිරු විදාර පන්දු 36කින් ලකුණු 50ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 6 පාරවල් 2ක් සහ 4 පාරවල් 5ක් ඇතුළත් වුණා. මෙවර LPL තරඟාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේද ලහිරු විදාරයි. මොහුගේ කැපවීම කැන්ඩි කණ්ඩායම ඉදිරියට රැගෙන යාමට ප්‍රමාණවත් වූයේ නැහැ. පවන් ද සිල්වා පන්දු 14කින් ලකුණු 21කට දෙවි ගියා. කුසල් පෙරේරා ලකුණු 2යි. පිලිප්ස් ලකුණු 4යි. වනිජ හසරංග 1 ලකුණකටත් විජේ ශංකර් ලකුණු 4කටත් නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 10කින් ලකුණු 14කටත් දෙවි ගියා. කැන්ඩි කණ්ඩායමේ ප්‍රථම කඩුවල ලකුණු 44 දීත් දෙවන කඩුවල ලකුණු 65 දීත් තුන්වන ලකුණු 68 දීත් හතරවන කඩුවල ලකුණු 93 දීත් පස්වන කඩුවල ලකුණු 104 දීත් හයවන කඩුවල ලකුණු 106 දීත් හත්වන කඩුවල ලකුණු 114 දීත් අටවන කඩුවල ලකුණු 122 දීත් නවවන කඩුවල 122 දීත් දහවන කඩුවල ලකුණු 135 දීත් දෙවි ගියා. ඒ අනුව මේ තරඟෙන් කොළඹ කණ්ඩායම ලකුණු 68ක ඉතාමත් පහසු ජයක් ලබා ගත්තා. මේ පරාජයත් සමගම කැන්ඩි කණ්ඩායම මෙවර LPL තරඟාවලින් ඉවතට විසී ගියා. මේ තරඟ ජයග්‍රහණය කළ කොළඹ කණ්ඩායම සහ ගාලු කණ්ඩායම අතර පැවැත්වෙන තරඟයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම ජෙෆ්නා කණ්ඩායම සමග අවසන් මා තරඟයේ ක්‍රීඩා කිරීමට නියමිතයි. මේ පිළිබඳව තවත් බොහෝ තොරතුරු දැනගැනීමට රැඳෙන්න අපේ YouTube නාලිකාව සමග ඉදිකටම තවත් වීඩියෝ එකකින් ඉතාමත් ඉක්මනින් හමුවීමට බලාපොරොත්තු වෙමින් දැනට සමුගන්නවා. සියලු දෙනාටම ජයග්‍රාහී දවසක් වේවා.